අද අපි ෂේක්ස්පියර් ඩේලි ජෙම් බුක් පොතෙන් මේ උපුටාගෙන තියෙන්නේ මර්චන්ට් ඔෆ් වෙනිස් කියන නාට්‍යයේ පේලි කීපයක්. මේකේ තේමාව ඉන්ටොලරන්ස්. ඉන්ටොලරන්ස් කියන්නේ අනිත් අයගේ අදහස් සහ ඇදහිලි නොයිවසීම. දැන් මේ කතාව අපි දන්නවා මර්චන්ට් ඔෆ් වෙනිස් කතාව ෂයිලොක් කියන යුදෙව් ව්‍යාපාරිකයා ගැන. ඔහුගෙන් ඇන්ටෝනියෝ කියන විනිසියානු තරුණයෙක් මුදලක් ණයට ගන්නවා. නමුත් කොන්දේසිය තමයි ඒ નિયમિત දිනයට ණය ගෙවන්න බැරි වුණොත් ඇන්ටෝනියෝ තමන්ගේ මස් රාත්තලක් තමන්ගේ ඇඟෙන් මස් රාත්තලක් කපලා ෂයිලොක්ට දෙන්න ඕන. ඉතින් අයි මේ වගේ දරුණු කොන්දේසියක් අතුල් කළේ. මේකෙන් ඇත්තටම අද යුදෙව් මේ අද බැලුවොත් මේ නාට්‍යය යුදෙව් විරෝධී නාට්‍යයක් හැටියට සලකන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕනේ 16 වෙනි 17 වෙනි සේවස් වල තිබුණ අදහස් වලින් තමයි මේ නාට්‍ය අපි තේරුම් ගන්න ඕනේ. මේ ෂයිලොක් කරන කතාව තමයි මෙතන තියෙන්නේ. කතාවෙන් කොටසක්. මේක ලෝක ප්‍රසිද්ධයි. ඒකට හේතුව ෂේක්ස්පියර් යුදෙව් වර්ගයාට වෙන අසාධාරණ ගැන යුදෙව්වෙක් ලවා කියවනවා. දැන් මේ කාලේ වෙන කිසිම ලේඛකයෙක් මේ විදිහට කතා කරලා නැහැ. කිසිම මේ වගේ සංවේදීව කතා කරලා නැහැ. ඒ කාලේ කිසිම ලේඛකයෙක් මේ වගේ සංවේදීව කතා කරලා නැහැ යුදෙව්වන් ගැන හෝ වෙන ජාතියක් ගැන හෝ සුළු ජාතියක් ගැන. ඒ කාලේ කිසිම ලේඛකයෙක් සුළු ජාතියක් ගැන කිසිම සංවේදීව කතා කරලා නැහැ මේ වගේ. ඒ නිසා මේ ෂයිලොක්ගේ ස්පීච් එක ඉතාම ප්‍රසිද්ධ. අපි දැන් මේ කියවලා බලමු. මේ කොටසක් තියෙන්නේ. He hath disgraced me and hindered me of $500,000, laughed at my losses, mocked at my gains, scorned my nation, thwarted my bargains, cooled my friends, heated mine enemies. And what's his reason? I am a Jew. Hath not a Jew eyes? Hath not a Jew hands, organs, dimensions, senses, affections, passions? හොඳයි මේ ෂයිලොක් මොනවද කියන්නේ? අපි මේ ඉංග්‍රීසි එලිසබෙතන් භාෂාව එලිසබෙතන් ඉංග්‍රීසි කියන එක යම් ප්‍රමාණයකට දැන් අපි දන්න ඉංග්‍රීසි වලට වැඩිය වෙනස්. අපි බලමු මොකද්ද මේක අපි අමාරු තැන් තියෙනවා නම් තේරුම් ගන්න. He hath disgraced me. ඔහු මට අවමාන කරලා තියෙනවා. And hindered me of $500,000. මගේ විශාල මුදලක් නැති කරලා තියෙනවා. Laughed at my losses. ඒ මට වුණ පාඩු වලට ඔහු hina වෙලා තියෙනවා. Mocked at my gains. නැත්නම් gains කියන්නේ අද අපි අපේ successes සාර්ථකත්වයේ නැත්නම් අපි උපයාගත් දේ කියන තේරුම ගන්න පුළුවන්. mocked at කියන්නේ ඔහු hina වෙලා අවමාන කරලා තියෙනවා. ඒ මං උපයාගත් මං ලබාගත් දේට. Scorned my nation. මගේ ජාතියට අපහාස වර්ගයට අපහාස කරලා තියෙනවා. Thwarted my bargains කියන්නේ මම ලබාගත් දේට බාධා කරලා තියෙනවා. Cooled my friends. මගේ යාළුවෝ මගෙන් ඈත් කරලා තියෙනවා, දුරස් කරලා තියෙනවා. Heated my enemies. මගේ සතුරන් තවත් අවුස්සලා තියෙනවා. And what's his reason? දැන් මොකද එයා මේක කළේ? I am a Jew. මම යුදෙව්වෙක් නිසා. Hath not a Jew eyes? නමුත් යුදෙව්වන්ට ඇස් නැද්ද? Hath not a Jew hands, organs, dimensions, senses, affections, passions? යුදෙව්වෙකුට නැද්ද අත්පා නැද්ද? ශාරීරික අවයව නැද්ද? ඔහු සාමාන්‍ය මිනිහෙක් ප්‍රමාණයට ඔහු මිනිසෙක් නෙමෙයිද? senses ඔහුට බලන්න ගඳ සුවඳ දැනෙන්න ඇහෙන්න ඔහුට ඒ අවයව නැද්ද? affections ඔහුට ඇලුම් කරන්නේ නැද්ද? යුදෙව්වෙක් ඇලුම් කරන්නේ නැද්ද අනිත් අය වගේම? passions ඔහු ආදරය කරන්නේ නැද්ද අනිත් අය වගේම? ඉතින් මේ කතාව දිගටම යනවා. ඉතින් මේ කොටසක් විතරයි තියෙන්නේ. නමුත් අපිට දැන් මේ මූලික අදහස මේකෙන් ගන්න පුළුවන්. යුදෙව්වෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සු. ඕගොල්ලන් වගේම තමයි අපිත්. ඒකයි මේ කියන්නේ. ඉතින් මේක ඒ කාලේ හැටියට 16 17 වන ශතවර්ෂ ඒ වල යුදෙව්වන්ට තිබුණ ආකල්ප දිහා බැලුවම මේක බොහොම ලිබරල් වාදී මතයක් කියන්න පුළුවන්. මේක ඇන්ටි ජුයිෂ් යුදෙව් විරෝධී නාට්‍යයක් වගේ පෙනුනට ඒක ඇතුලේ ෂේක්ස්පියර් මේ ෂයිලොක්ට දීලා තියෙන කතාවේ තියෙනවා විශාල යුදෙව්වන් ගැන අනුකම්පාවක් ඇති කරන්න පුළුවන් තේරුමක්. ඒ නිසා මේ නාට්‍ය අපි බලන්න ඕනේ ඒ විදිහටයි. ඉතින් අපි ඉදිරියට ගේනවා මේ පොතෙන් හැමදාම තියෙනවා මට දිනපතා ගේන්න අමාරු නමුත් සතියේ දෙතුන් පාරක්වත් ගේන්න උත්සාහ කරනවා. අපිට පුළුවන් ෂේක්ස්පියර් ගැන අපේ තියෙන දැනුම අවබෝධය වැඩි දියුණු කරගන්න. ඒ වගේම අපේ සාහිත්‍ය දැනුම පුළුල් කරගන්න. ඉතින් කරුණාකරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගය දක්වන්න. අපි නැවත හමු වෙමු.